හයි මගේ රත්තරන් යාළුවනේ Mhm. ඔන්න ඔන්න මම thumbnail එකේ දාලා තිනවා වගේ විනාඩියට views 8 ගානේ ඔයාලට ගන්න පුළුවන් සුපිරිම method එකක් සුපිරිම app එකක් ගැන මම ඔන්න පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. Oh my god! Wow! අපි එහෙනම් වැඩි කතා නැතුව යමු ඒ වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් මගේ මේ අලුත් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Nice. ඔන්න එහෙනම් අපි කිව්වා වගේම මුලින්ම ඉස්සල්ලාම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අපිට මේ app එක. අපි ඒකට කරන්න තියෙන්නේ අපේ Play Store එකට log වෙන එක තමයි. අපි ඉස්සලා අපි Play Store එකට යමු. මම හිතන විදිහට මේක iOS device වලටත් support කරනවා. ඔයාලා try කරලා බලන්න. අපි යමු Play Store app එකට ගිහිල්ලා අපි මෙතන search කරගන්න ඕනේ multi watch time browser. සර්ච් කරාම අපිට මෙතන උඩින්ම පළවෙනියටම එන රිසල්ට් එක අපි ක්ලික් කරගන්න ඕනේ. මම මේ app එක already download කරලා තියෙන හින්දා අපි යමු ඒ app එක. මේ app එක ඕනනම් MB 7ක් 8ක් අතරේ තමයි මට මතක විදිහට තියෙන්නේ. අපි බලමු මේ app එක ඇතුළට ගිහිල්ලා. ඔන්න නම් අපි ඇතුළට ආවට පස්සේ ඔයාලට ඉස්සල්ලාම පෙන්නනවා ඔප්ෂන් එකක් get more views in multiple tab කියලා. ඒකෙන් ඔයාලට වෙන්නේ ඔයාලගේ වීඩියෝ එකක link එකක් මේකට paste කරාම ඒ වීඩියෝ එක මේගොල්ලෝ tab 8කින් 4කින් 2කින් 6කින් වගේ ඒගොල්ලෝ play කරගන්නවා. auto හැමතිස්සෙම ඒක play වෙලාම තියෙනවා. ඔයාලට play වෙන්න ඒ විනාඩියක් ඇතුළත ඔයාලට වීඩියෝ open කරන tab එක ගාන අනුව තමයි ඔයාගේ views එක තීරණය වෙන්නේ. ටැබ් දෙකක් ඕපන් කරොත් එතකොට views දෙකයි. ටැබ් හතරක් මේ දැම්මොත් ඔයාලට views 4යි 5යි 6යි 8යි ඔහොම තමයි ඔයාලට ඕපන් කරන ටැබ් එක අනුව තමයි තීරණය වෙන්නේ. දෙවෙනියට තියෙන්නේ ඔයාගේ වීඩියෝ එකේ watch time එක වැඩි කරගන්න එක. watch time එක වැඩි කරගන්න තියෙන ඔප්ෂන් එක තමයි දෙවෙනියට තියෙන්නේ. තුන්වෙනියට තියෙන්නේ when the video ends it will play again automatically. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක ඉවර වෙන්න ඒගොල්ලෝ ඔටෝමැටික් ප්ලේ කරගෙන යනවා. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ ලොං වීඩියෝ එකකට. අපිට ඊළඟට තියෙන ඔප්ෂන් දෙක නම් වැඩක් නැහැ. අපිට මේක sign up වෙන්න කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. මේක ඕපන් කරපු ගමන් අපිට අපේ වැඩේ කරගන්න පුළුවන්. අපි යමු thumbnail එකේ තිබ්බ වගේ ඔයාගේ වීඩියෝ එකට views ටික කොහොමද විනාඩියට 8 ගානේ ලබා ගන්න කියලා. අපි එනම් පළවෙනි ඔප්ෂන් එකට යමු. ඒක වාට සාමාන්‍යයෙන් ඕපන් කරපු ගමන් ඇඩ් එකක් ප්ලේ වෙයි. ඒක ගැන ගණන් ගන්න එපා. මම ඒ ඇඩ් එක ස්කිප් කරලා තමයි මම මේ වීඩියෝ එක ආයි කන්ටිනියු කරේ. දැන් ඔයාලට මෙතන උඩින්ම පේනවා enter link here කියලා. ඒ කියන්නේ ඔයාගේ link එක මෙතන තමයි paste කරන්න තියෙන්නේ. අපි බලමු අපේ link එකක් ගන්න. දැන් අපිට link එකක් ඕනේ අපේ වීඩියෝ එකේ link එක නෙවෙයි අපි දැන් මෙතනට අපි යමු එන මගේ පරණම account එකක් තියෙනවා YouTube account එකක් තියෙනවා. ඒකේ වීඩියෝ එකකට අපි යමු ඒක link එක අරගෙන මෙතන paste කරලා බලමු මේ වැඩේ හරියටම හරියනවද කියලා. ඔන්න මං ගන්නවා මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකට views එකක්වත් නැහැ. දැන් ඔයාලට පේනවා මෙතන මම ඇතුළට ගියාම මේ වීඩියෝ කිසිම මේකේ reach එකක් views එකක් කිසිම එකක් ගිහිල්ලා නැහැ. අපි බලමු මෙන්න මේකේ link එක අරගෙන අතන වැඩේට හරියයිද මේක වැඩ කරයිද කියලා බලන්න. ඔන්න දැන් මං එතනින් ගත්ත link එක මෙතන paste කරගන්නවා. ඔන්න paste කරගත්තා. දැන් බලමු අපි අපිට දැන් ඕනේ Windows 8ක්. වැඩියෙන්ම තියෙන මෙතන 8යිනේ. අපි නම් 8 ක්ලික් කරලා මේ arrow එක ක්ලික් කරාම ad එකක් sometime play වෙයි. අපි බලමු. නැහැ. ad එක play වුන්නේ නැහැ. ඔන්න දැන් අපි tab 8ම මෙතන open වෙලා තියෙනවා. අපි දැන් මෙතන ඔයාලට උඩින් පේනවා වම් අත පැත්තේ count වෙනවා විනාඩියක්. දකුණු අත පැත්තේ views කියලා එකක් පෙන්නනවා බිංදුවයි තාම අපේ වීඩියෝ තාම මෙතන ටැබ් වල ප්ලේ වුණේ නෑ මගේ තියෙන සිග්නල් ප්‍රශ්නේ හින්දාම දෝ කියලාත් මට හිතෙනවා සාමාන්‍යයෙන් මට පොඩ සිග්නල් අවුල් ඔන්න දැන් ඔයාලට පේනවා ඇති ටැබ් 8 ඕපන් වුණා මගේ වීඩියෝ තාම වැටුනේ නෑ බලමු වීඩියෝ එක ප්ලේ වෙයි ඔන්න දැන් එක ටැබ් එක ප්ලේ වුණා ඔන්න ටැබ් දෙකක් ප්ලේ වුණා ඔන්න ඔහොම තමයි දිගටම ප්ලේ වෙලා යනවා දැන් අපි මේක විනාඩි 5ක් විතර බලමු ඔයා බලාගෙන ඉන්න මම මේක ඉස්සරහට ඇදගෙන යන්න
ඔන්න නම් ඔයා දැක්කා මම ටයිම් ස්පීඩ් කරලා තියෙන මේකේ විනාඩි 5ක් ටිකක් වැඩි වෙලා යන ඉඳ ඔයාලට පේන්නේ නැති මේ ටැබ් අතරේ වීඩියෝස් ටික කොහොමද ප්ලේ වුනේ කියලා. ඔන්න දැන් අපේ 5 වෙනි විනාඩියේ යන views 8 තමයි මේක. අපි දැන් මේ වැඩේ හරියටම හරියද කියලා බලන්න අපි යම් මේ 5 කම්ප්ලීට් වුණාට පස්සේ මගේ ස්ටුඩියෝ එකේ මගේ අර මම පේස්ට් කරගත්ත ලින්ක් එකේ කොපි කරගත්ත ලින්ක් එකේ තියෙන වීඩියෝ එකේ රිසල්ට් එක බලන්න. ඔන්න දැන් තියෙනවා මෙන්න මේකේ ලින්ක් එක තමයි මම ගත්තේ දැන්. අපි මේක ඇතුළට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරලා බලමු. ඔන්න දැන් පේනවා ආට views 4ක් තියෙනවා මේකට. ෂෝට් ෆීඩ් එකේ 4ක් ගිහිල්ලා තියෙනවා. ඔන්න දැන් 4ක් පේනවා මෙතන. සාමාන්‍යයෙන් YouTube කරන කෙනෙක් දන්නවා මේකේ සාමාන්‍යයෙන් අප්ඩේට් වෙන්න ටික වෙලාවක් යනවා මේ ඇප් එකේ. මේ ඇප් එක ටික වෙලාවක් යනවා. අපි ඕන්න මේකේ ඇතුළට ගිහිල්ලා බලමු මේ වීඩියෝ එක මේ කොහොමද රීච් වෙලා තියෙන්නේ කියලා. මේක දැන් ඔයාලට පේනවා 13:15ට තමයි මේක අප් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙතන අපි දැන් අතන views 40ක් තිබිලා මෙතන views 3ක් පෙන්වන්නේ සාමාන්‍ය YouTube කරන කෙනෙක් දන්නවා මේ YouTube application එකට updates එන්නේ කොහොමද updates වෙන්නේ කොහොමද කියලා. අප්ඩේට් වෙන්නේ සාමාන්‍ය ටික වෙලාවක් යනවා මේකට එන views ටික count වෙන්න. එතකොට geography count වෙන්න මේක හැමදේම count වෙන්න සාමාන්‍යයෙන් ටික වෙලාවක යන සමහරක් විතර දවස් 2-3 යන වෙලාවලුත් තියෙනවා මේ ඇප්ලිකේෂන් එකේ. මම මොබයිල් එකේ කරන නිසා මම මේ විදියට පෙන්වන්නේ ඔයාලට. PC එකේ කරනකොට නම් වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා YouTube Studio වෙබ් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒක එවෙලෙම පෙන්නනවා. දැන් ඔයාලට පෙන්නන views බිඳුවක් තිබ්බ මගේ මේ වීඩියෝ එකට views 3ක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? views 3ක් එන්න විදියක් නැහැ නේ. සාමාන්‍ය මම මේක අතහැරලා දාපු වීඩියෝ එකක් කියද්දා views එන්න විදියක් නැහැ. දැන් මම මෙතන ඔයාලට පේනවා මෙතන මේ වීඩියෝ එක අප් වෙලා තියෙන්නේ 13:15ට. දැන් වෙලාව කීයද? 1:23යි. 1:15ට තමයි මේක අප් වෙලා තියෙන්නේ. 1:15යි කියන්නේ අපි අර වීඩියෝ එක අර ටැබ් බට්ටට දාපු වෙලාව. සාමාන්‍යයෙන් මේක ගොඩාක්ම වැඩ කරනවා. ගොඩාක්ම 100%ක්ම වැඩ කරනවා. 100%ක්ම වැඩ කරනවා. ඔයා ඔයාගේ ලොං වීඩියෝ එකකට මේ වැඩේ කරලා බලන්න. දැන් තව දෙයක් කියන්න ඕනේ ඕකේ views 8 හරියටම count වෙන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා මගේ වීඩියෝ මේ ටැබ් 8ක් තිබ්බට මේ ටැබ් 8ම ස්ට්‍රක් වෙලා තියෙන්නේ මගේ මේ සිග්නල් ප්‍රශ්නේ හින්දා. ඔයාට සිග්නල් තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ මේ ටැබ් 8ම එක වෙලාවකම එක විදියකටම ප්ලේ වෙනවා නම් ඔයාගේ වීඩියෝ එකට views එනවා. ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් වීඩියෝ එකකට views එකක් එනවා කියන්නේ වීඩියෝ එක ප්ලේ වෙන්න එපයි. නැතුව වෙන්නේ නැහැ. මේ ටැබ් 8න් වීඩියෝ 8ම ප්ලේ වෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මෙතන කවුන්ට් එනවා. කවුන්ට් වුණාට මෙතන වීඩියෝ එක මගේ ඔන්න 2 3 4යි. ඔන්න ওই විදිය මෙන්න මේ විදියටම 8ම ප්ලේ වෙන්න ඕනේ. දැන් පේනවා ඔයාලට මගේ වීඩියෝ එක ස්ට්‍රක් වෙවි තමයි ප්ලේ වෙන්නේ. ඒ මගේ සිග්නල් ප්‍රශ්නේ හින්දා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේකෙන් කොහොමද වැඩක් කරගන්න කියලා. පොඩි try එකක් දීලා බලන්න. මේ වැඩේ 100%ක්ම හරි. මං කියනවට කරන්න එපා. ඔයාගේ වීඩියෝ එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයා මේක සාමාන්‍යයෙන් නිකන් ඔයාගේ පරණ වීඩියෝ එකකට මේක කරලා බලන්න. වැඩේ හරිනම් ඔයා නිදා ගන්න වෙලාවට වීඩියෝ එක මෙතනට දාලා ෆෝන් එක charger එකට ගහලා නිදා ගන්න. ඒතර ඔයාට පැය 12කට වගේ views 8500ක් ඔය වගේ ගානක් ඔයා කැල් කරලා බලන්න. ඔයාට ඒ ගානේ වීඩියෝ එකේ යම් දෙයක් ඔයාට මග හැරුණා නම් ඔයාට තේරුනේ නැත්තම් මේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම ගොඩක් ආසයි මට බනින කමෙන්ට්ස් වලට. අනිවාර්යෙන් බැලලා හරි කමෙන්ට් එකක් දාන්න. channel එකේ වීඩියෝස් එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරගන්න. තව දවස් 3කින් විතර සුපිරිම තවත් වීඩියෝ එකක් ගේනවා. ඔයාට USA audience එකක්, ඔයා කැමති රටක audience එකක් ඔයාට ටාගට් කරලා Facebook ද YouTube ද ඕන දෙයක් ඔයාට social media වල ඔයාගේ account එකක් හදාගෙන grow කරගන්න විදිය පොඩි app දෙකකින් කරගන්නේ කොහොමද කියලා. මේක VPN එකක් නෙමෙයි. VPN ගැන නෙමෙයි අපි කතා කරන්න යන්නේ ඉස්සරහට. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕන නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මම අනිවාර්යෙන් ඉක්මනටම මේ සතිය ඇතුළත ඔයාට මේ වීඩියෝ එක අරගෙන එනවා. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න. ආදරේ.